මන්ත්‍රීතුමා අර මම කියලා දුන්න පර වචන ටික කතා කරද්දී එහෙම මෙහෙන් අල්ලලා දාන්න. තීරුම දන්නේ නැති වුණාට කමක් නැහැ. එතකොට පොඩි උගත් බුද්ධිමත් ගතියක් පෙන්눔 කරනවා. එහෙම එකක් නැතත්. හොඳේ? මොකෝ? මගේ හිතට පොඩ්ඩක් කරන්නේ වගේ ලේකම් මංජි. ඉතින් මට පොඩි සීන් එකක් තියෙනවා. මෙහෙම වුණාම මගේ බඩ පොඩ්ඩක් බුරුල් කරනවා. මු යන්න කලින් මරෙන්න හදනවනේ. මේ මල්ලි මන්ත්‍රීතුමා හිතට හරි නැති වුණාට කමක් නැහැ. අද වැඩේ නම් අනා ගන්න එපා. හොඳේ? ගොඩ දාගන්නම වෙන්නේ නැහැ. හැමුණොතින් channel එකට ගිහින් අනාගත්තොත්. හොඳේ? හරි බැරි වෙලාවත් කට උත්තර නැති වෙන දෙයක් සිද්ධ වුණොත් මොකද්ද කරන්නේ? ඒක අවුලක් නැහැ. මිරිස් කුඩු ගහන්න නැතිද? ඒ කිව්වේ ඒ මිරිස් කුඩු ගහන අනම්මනම් කරන්නේ මේ ඔය විවාදවල නෙවෙයිනේ. ඒ අතුලට ගියාම කරන විවාදවල. ඕවා එහෙම කරන්න යන්න එපා. මිනිස්සු බලාගෙන ඉන්නවා. එහෙම කට උත්තර නැති වෙන මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම මුකුත් නැහැ. නිවේදකයත් එක්ක පැටලෙන්න. මොකද අහකට ගහන්නේ? ඈ කොහොමද කතා කරන්න වෙලාව දෙන්නේ නැහනේ. ඔය ඔබතුමල්ලා නිකන් මේ අපිව මෙතෙන්ට ගෙනල්ලා මේ අපිව මේ අපහසුතාවයටපත් කරන්නද මෙතෙන්ට ගෙනාවේ? වකී කියලා ඉවරලා මිනිහගෙන් ගේම ඉල්ලන්න. මිනිහට කරන්න දෙයක් නැහැ. හරි. ගොඩ දාගන්නම බැරුව ගියොත් වතුර ටිකක් ඉල්ලගෙන බීලා channel එකට බැලලා නැගිටලා එන්න. හරි? ඒක නම් කොහොම හරි කරගන්න පුළුවන්. මේක බීලා බලන්නකො මන්ත්‍රීතුමා පොඩ්ඩක් හරියයිද කියලා. මම බීලා හරියන්නේ නැහැ ලේකම් මයියේ. මන්ත්‍රීතුමා දැන් මේ අද වැඩේට අවධානය යොමු කරන්නකෝ. ඕක පොඩ්ඩක් අමතක කරන්නකෝ. ඈ හරි 19 වෙනි සංශෝධනයේ තියෙන වාසිය වාසි මොනවයි? මං කියලා දුන්න ඔබතුමාට. ඒක තියෙන්නේ කී වසරේ පොතේ? හරියටම හරිනේ. අද නම් ලස්සනටම වැඩේ කරයි වගේ හොඳේ. මේක මන්ත්‍රීතුමා. එතෙන්ට යනකම් පොඩ්ඩක් අල්ලන් ඉන්න බලන්නකෝ. රෙන්නම හදන්න. අතරුණු ඔය දැන් කොහෙන්ද මල්ලි මන්ත්‍රීතුමා වොෂ්රූම් හොයන්නේ මේ කොහෙද වොෂ්රූම් හොයන්නේ? වොෂ්රූම් එකක් නැතුවට කමන්න ලැට් එකක් කර කමන්න මොකක් හරි මෙන්න මේක අල්ලගනින් බම් මොකක් හරි කරන්න ඉන්න. ලැට් එකේ කවුද? ලැට් එකේ කවුද? පොඩ්ඩක් ඉක්මන් කරනවද මේ මන්ත්‍රීතුමාට පොඩි හදිස්සියක්? හොයි පොඩ්ඩක් හදිස්සියක් ඉක්මනට එනවකෝ. ලැට් එකක් නෙමෙයි මේක තමසලාම හදලා දීපු ගෙයක්. ලැට් එකක් විතර වුණාට.